යයියෝ. වතුර බොතල තරගෙන උයි. තුර. ඉස්කෝලේ යන්නේ. කොහොමද කන්නේ අයිස්ක්‍රීම? කෝ දාපු විදිය පෙන්න අන්න බලන මූවි වීඩියෝ එකට අතින් දානවා. දැන් මූ කරේ මේ අයිස්ක්‍රීම කප් එකට අත දාලා හොඳට අතින් ගුලියක් ඇතුවා. අයිස්ක්‍රීම ගුලියක් කරලා බොග්ගාලේ පුවාර කෝන් එකට. දැන් අර පොෂ් එකට හැන්දෙන් ගන්නම ජරෝලා මිකනේ. මම කිව්වා පියුමි ස්කින් එකේ මිල්කි වයිට් එක මේ තියෙන්නේ. මිල්කි වයිට් එක එන්නේ කලින් ආවේ වයිට් කලර් එකකින් ඇතුලේ තියෙන ෆෝමියුලා එක. දැන් අපි ඒක චේන්ජ් කරලා තියෙනවා දුඹුරු පැහැයකට තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට මම ඊයේ පෙන්නුවා මෙහෙම සීල් කරලා තමයි එන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේක මිල්කි වයිට් කියලා කියන්නේ මේක බූස්ට් එකක්. මොකද සමහර අයගේ ස්කින් තියෙනවා ක්‍රීම්ස් ඇප්ලයි කරලා එතනින් එහාට කොච්චර ක්‍රීම්ස් දැම්මත් ස්කින් එකේ ග්ලෝ වෙන්නේ නැහැ. ඉතින් මේක බූස්ට් එකක්. මේක ඕනම ස්කින් එකකට දාන්න පුළුවන්. සති 3-4ක් එක දිගට පාවිච්චි කරොත් හරි. වෙඩින් එක ළඟයි කියලා මට Instagram එකේ මැසේජ් දාන ගර්ල්ස් ලට තමයි මේ මැසේජ් එක. ඉතින් ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට රිසල්ට් එන්න මගේ මේ මිල්කි වයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කියන්න ඔයාලා හොඳට හැමදාම විටමින් C ගන්න. හොඳ කොලජන් වර්ග ගන්න. එතකොට ඔයාගේ ස්කින් එක තව ලස්සන සමපැහැපත් වෙනවත් එක්කම ඔයාලත් ලස්සන වෙනවා. ඊට අමතරව සතිය 3-3ට අනිවාර්යයෙන්ම හොඳ ෆුල් බොඩි ස්ක්‍රබ් එකක් කරන්න. හොඳට වැක්ස් කරන්න. රේසරේ පාවිච්චි කරන්න එපා. මොකද එතකොට ස්කින් එක අපේ ඩ්‍රයි වෙනවා. වැක්ස් කරපුවම අම්මේ වීඩියෝ එකක් ගන්නම නෑනේ කමන්න ඒ පාර කයිනවා. මේ ඉතින් ඩෙඩ් ස්කින් ඔක්කොම රිමූව් කරාම ඔයාලගේ ස්කින් එක හැමතිස්සෙම පොලිෂ් වෙලා තියෙනවා. ඉතින් කොලජන් අනිවාර්යයි ස්කින් එකට. ඒ අතරතුර අනිවාර්යයෙන්ම හැමදාම රාත්‍රියට මෙන්න මේ මිල්කි වයිට් එක පාවිච්චි කරන්න. ඊස්ලා මට Instagram එකෙන් මැසේජ් දාලා දෙනවා. අක්කි මගේ වෙඩින් එක තියෙනවා තව මාස 3කින්. සමහර අය කියනවා මං ඊළඟ වර්ධ බැරි කරන් ඉන්නවා. අක්කිගේ මේ යන රේන්ජර්ස් වලින් මොන එකද පාවිච්චි කරොත් හොඳ කියලා. මුලින්ම බ්‍රයිට් කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඔයා සලෝන් එකකට ගිහිල්ලා හොඳට සති 3-3ට හොඳට ෆේෂියල්ස් දාන්න, හොඳට බොඩි ස්ක්‍රබ් කරන්න, ෆුල් බොඩි බ්ලීච් එකක් කරගන්න. එතකොට වගේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් එක ඔක්කොම රිමූව් වෙලා යනවා. එහෙම රිමූව් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මගේ මිල්කි වයිට් එක හරි මම හිතන්නේ මගේ රේන්ජස් 3ක් තියෙනවා. නෝමල් පැක් එක තියෙනවා, සැෆ්‍රන් එක තියෙනවා, බ්‍රයිඩල් පින්කිෂ් එක තියෙනවා. මේ තුනෙන්ම ෆාස්ට්ම රිසල්ට් එන්නේ මෙන්න මේ මසත පට ගගා වෙනවා. ඉතින් ෆාස්ට්ම රිසල්ට් එන්නේ මේකෙන් තමයි. ඉතින් මේක පාවිච්චි කරොත් මම හිතන්නේ වෙඩින් එක දවසට සුදුවට ඉන්න කැමති අයට සුදුවට ඉන්න පුළුවන්. ඔටෝ හූර දේවිකා වැඩ. ඔටු එම පැන්නක් දන්නේ මේ චිකන් වලට නෑ නේද? ඔටු කැස්සත් කැස්සා කෙල පැන්නක් දන්නේ මේ. මට අද කන්න ආසයි තුනා චිකන් බතේ විතරයි. ඉතින් අපෑම හදුනා. මම ආසෙත් නෑ එහෙම කන්න. හදලා. බලන්න. ආච්චි. ඔය දෙන්නනේ ආච්චිගේ ෆෝන් එක. ආච්චිගේ ෆෝන් එක දෙන්නානේ. දෙන්නකෝ. දෙන්න කෝක. දෙන්නකෝ ලොක් කරන්න නැතු බං. ගම්මට. බයි. යා අපියා.